පුතේ සූඩු පිපිඤ්ඤ ගෙඩියක් තියෙන සලාදයක් හදමුද? හදමු සලාදයක්. හරි අම්ම දැන් පිපිඤ්ඤ ගෙඩිය අපි කපා ගත්තනේ. අපි මේක තිත්ත නැති වෙන්න මොකනවද කරන්නේ? පුතේ මේ නැට්ට තියෙනුනේ. නැට්ට ගාවෙන් චුට්ටක් මෙහෙම කපමු. කපලල මෙහෙම කරන. එතකොට අර ඒකේ තියෙන තිත්ත ගතිය සේරම අර වටේට එනවා. අර ඇවිල්ලා පේන්නේ. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? පුතේ මේකේ පොත්ත ඉවත් කරන්න. හරි දැන් අපි ඔක හොදාගත්තනේ. දැන් ඔය විදිහට කපා ගන්න ඕනේ. ඔව් පුතේ. ඊට පස්සේ රතු ලූණුයි රට ලූණුනේ. ඔව්. අමු මිරිසුයි නයි මිරිසුයි. උණු ස්වල්පයක්. ක්ෂණිකව කොටාගත්ත ගම්මිරිස් තමයි කුඩු තමයි දැන් දාන්න යන්නේ. අපි කපාගත්ත ගොටු කොළ ටිකක්. හරි දැන් අපි මේකට දාන්න යනවා පොඩි අපි හදාගත්ත විශේෂ මිශ්‍රණයක්. පොඩ්ඩක් ඒක ගැන කියමුකෝ අම්මේ. පුතේ අබ ක්‍රීම් එක මේක. අබ ක්‍රීම් එක හදන්න පුතේ ඉස්සෙල්ලා විනාගිරි සල්පයක් අරගෙන අබ ටික පෙඟෙන්න දාන විනාගිරෙන් පැය 2ක් විතර. ඊට පස්සේ හීනියට අඹර ගන්නවා. අඹරලු වෙලා හොඳම මිටි කිරි ටිකකට අරක මිශ්‍ර කරලා ක්‍රීම් එකක් හදා ගන්නවා. ඒ ක්‍රීම් එක තමයි පුතේ මේ